ඉවසීම කියන්නේ මගේ දුර්වලකමක් නෙවෙයි. ඉසුරුගේ හිස් වූ ආදර පුටුවේ නැවත වාඩි වෙමින් දේශානි රටටම කියපු දේ. පසුගිය කාලයේ තමන්ට පහර දුන් බව පැවසූ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සමග නැවත දේශානි නෙහාරා ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කර තිබෙනවා. ඉසුරුගේ පහරදීමෙන් එම අවස්ථාවේ කලකිරීමට පත්ව සම්බන්ධය නවතා දැමුවත් ඉසුරුගේ ආදරය නොමැතිව ගත කළ දින කිහිපය තමන්ගේ ජීවිතයේ නීරසම අවධිය බවටයි ඇය පවසන්නේ. ඉසුරු අයියට තරහ ගියා. පොඩි කලබලයක් වුණා. මමත් ඒක ලොකුවට අරන් සමාජ මාධ්‍යයට සටහනක් දැම්මා. ඒක ඊට පස්සේ ලොකුවටම ප්‍රචාරණය වුණා. මගෙත් වැරැත්ත. පොඩි දේ ලොකු කරපු එක. දැන් මම ඒ පෝස්ට් එක අයින් කරලා තියෙන්නේ. ඉසුරු අයියා අපේ ගෙදර ඇවිත් මගෙන් සමාව ගත්තා. අම්මත් ඉසුරු අයියට ගොඩක් කැමතියි. ආපහු අපි දෙන්න අතර එහෙම රණ්ඩු ඇති වෙන්නේ නැහැ. යනුවෙන් ඇය පවසනවා.